මේ දවස්වල හැමතැනම වගේ කතා වෙන දෙයක් තමයි ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අනාගතයට ගැලපෙන විදිහට සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න යන දැවන්ත සැලැස්මක් ගැන. ඉතින් මේ විග්‍රහයෙන් අපි බලන්න යන්නේ ඒ ලොකු දැක්මයි බිමේ තියෙන ඇත්ත තත්වයයි අතර තියෙන ගැළපීම කොයි වගේද කියලා. එත්තටම මේ ප්‍රශ්නේ හරිම වැදගත්. මොකද ලෝකේ හිතා ගන්නවත් බැරි වේගයකින් වෙනස් වෙද්දි ඒ අලුත් ලෝකෙට හරියන પરම්පරාවක් හදන්න නම් අපේ අධ්‍යාපන ක්‍රමයක් ඒ වේගෙන් අලුත් වෙන්න ඕන. හරි. එහෙනම් අපි මේක ඇතුළටම ගිහින් බලමු. මේ කියන අලුත් ප්‍රතිසංස්කරණවල මූලිකම ඉලක්කය තමයි පරණ ක්‍රමයට පොතපත පාඩම් කරන එකෙන් එහාට ගිහින් 21 වෙනි සියවසට ඕන කරන කුසලතාවලින් පිරුණු වටිනා මානව ප්‍රාග්ධනයක් ගොඩනගන එක. මේ මුළු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියම හදවත තියෙන්න මෙන්න මේ සූත්‍රේ. සරලවම කියනම නම් දැන් අධ්‍යාපනය කියන්නේ කියවීම, ලිවීම, ගණන් හැදීම කියන 3R වලට විතරක් කොටු වෙන්න බෑ. ඒකට අලුත්ම කුසලතා ටිකක් එකතු වෙන්නම ඕන කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. මෙන්න මේක තමයි ඇත්තදම හරිම සිත් ගන්නාසුළු කොටස බලන්න අධ්‍යාපනය කියන වචනේ තේරුම කොච්චර පුළුල් වෙලාද කියලා. විචාරාත්මක චින්තනය, ඩිජිටල් දැනුම, ඒ වගේම හොඳ පෞරුෂයක් ගොඩනගා ගැනීම වගේ දේවල් දැන් මූලික අධ්‍යාපනයේම අනිවාර්ය කොටස් බවට පත් වෙමින් තියෙනවා. හැබැයි ඉතින් මේ වගේ ලොකු දැක්මක් තිබුණට ලොකුම ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ තමයි මේක ඇත්තටම කරන්න අපේ පාසල් පද්ධතිය කොයිතරම් දුරට සූදානම්ද කියන එක. වාසනාවකට 2021 දී ජාතික අධ්‍යාපන ආයතනය කරපු අධ්‍යයනයකින් අපිට ඒකට උත්තර හොයාගන්න පුළුවන්. ඉතින් මේ අධ්‍යයනයෙන් කරලා තියෙන්නේ මේ වෙනස ක්‍රියාත්මක කරන්න ඉස්සරහින්ම ඉන්න කට්ටිය, ඒ කියන්නේ විදුහල්පතිවරු, ගුරුවරු, නිලධාරීන් වගේ අයගේ සූදානම මැනලා බලපු එක. ඒකට කේස් සෑම් කියලා රාමුවක් පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ගේ දැනුම, කුසලතා, ආකල්ප සහ මනස සකස් වෙලා තියෙන විදිහ ගැන තමයි හොයලා බලලා තියෙන්නේ. මුලින්ම කියන්න ඕනේ හොඳ ආරංචිය. ඒ තමයි මේ අධ්‍යාපන පද්ධතිය ඇතුලේ ඉන්න බහුතරයකට මේ වෙනස කරන්න ලොකු උනන්දුවක්, කැමැත්තක් තියෙනවා කියන එක. ඒ කියන්නේ 70%කට වඩා වැඩි පිරිසකගේ ආකල්ප ඊටාම ධනාත්මක මට්ටමක තියෙනවා. හැබැයි කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. මොකද මේ වගේ ලොකු වැඩක් කරන්න උනන්දුව ආකල්ප විතරක් තිබිලා මදි. ඒක මේ සමස්ත කතාවේ එක පැත්තක් විතරයි. මෙන්න මෙතන තමයි ලොකුම ගැටලුව තියෙන්නේ. අලුත් ප්‍රතිසංස්කරණ ගැන දැනුම තියෙන යන්තම් 53% මට්ටමක. ඒ කියන්නේ මේක කරන්න ඕනේ කියන කැමැත්ත තිබුණට ඒක කොහොමද හරියටම කරන්න කියන දැනුම අතර ලොකු පරතරයක් තියෙනවා. ඉතින් මේ දෙක එකට ගත්තම අපිට පේනවා සමස්ත සූදානම තියෙන 67% මට්ටමක. ආකල්ප අතින් ඉහළ වුණාට දැනුම අතින් අඩුයි. හරියට ඒ ගොඩ වෙන්න ඕනකම තිබුණට පාලමක් නැති ගඟක් වගේ. මේ ආකල්පයි දැනුම අතර පාලමක් හදන්නම වෙනවා. හරි දැන් අපි මේක තව ටිකක් කඩලා බලමු තනතුරු අනුව. ගුරුවරුන්ගේ, නිලධාරීන්ගේ සූදානම ඉහළ මට්ටමක තියෙද්දි පාසල්වල නායකයෝ වෙන විදුහල්පතිවරුන්ගේ සූදානම 66ක් වගේ තරමක් අඩු මට්ටමක තියෙනවා. ඒකෙන් පැහැදිලි අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕන තැනක්. එහෙනම් ඇයි මේ දැනුමේ පරතරය ඇති වෙලා තියෙන්නේ? මොනවද මේකට හරස් වෙලා තියෙන බාධක? අර කලින් කියපු පරිශ්‍රණයෙන්ම මේකට හේතු වෙන ප්‍රධාන බාධක 8ක්ම හොයාගෙන තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. මේ ලයිස්තුව දිහා බැලුවම පේනවා මේක එක දෙකක ප්‍රශ්නක් නෙවෙයි. ප්‍රතිසංස්කරණ ගැන හරියට දන්නේ නැති එකේ ඉඳලා සම්පත් මදි වෙන එක, පුහුණු වීම මදි වෙන එක, විෂය නිර්දේශය ගැටලු දක්වාම මේක පද්ධතිය පුරාම පැතිරලා තියෙන ගැටලු ගොඩක්. ඇත්තටම මේ අධ්‍යයනයෙන් හෙළිවුණු බිම්මට්ටමේ ඉන්න අයගේ පොදු අදහස් එක වාක්‍යයකින් කිව්වොත් මෙහෙමයි. අපි මේ වෙනසට කැමති, ඒකට සහයෝගය දෙනවා, ඒත් මේක හරියට කරන්න ඕන කරන සම්පත් හරි, පුහුණුව හරි අපිට නැහැ. කැමැත්ත තිබුණට අවශ්‍ය මෙවලම් නැති එක තමයි ප්‍රශ්නේ. හරි. ප්‍රශ්න හඳුනාගත්ත එක හොඳයි. ඒත් ඊට වඩා වැදගත් විසඳුම් මොනවද කියන එක අපි බලමු මේ අධ්‍යයනයෙන්ම මේ බාධක පනින්න යෝජනා කරන විසඳුම් මොනවද කියලා. මේකේ තියෙන හොඳම දේ තමයි හඳුනාගත්ත හැම අභියෝගයකටම ඒකටම ගැළපෙන විසඳුමකුත් නිර්දේශ කරලා තියෙන එක. දැනුවත්කම මදි නම් ඒකට හරියන වැඩසටහන් කරන්න කියලා තියෙනවා. සම්පත් මදි නම් අවශ්‍යතා හොයලා බලලා ඒවා වෙලාවට දෙන්න කියනවා. ඒ කියන්නේ ප්‍රශ්නෙටම හරියන ප්‍රායෝගික විසඳුම් තමයි යෝජනා කරලා තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම එකතු කරලා සාර්ථකත්වයට යන්න පුළුවන් පියවර 5ක පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කරලා තියෙනවා. මුලින්ම හැමෝම දැනුවත් කරනවා, ඊට පස්සේ අවශ්‍ය සම්පත් දෙනවා, ඊළඟට හරියට පුහුණු කරනවා, ඊටත් පස්සේ පද්ධතිය අඩුපාඩු හදනවා, අවසානයේට හැමෝම සහයෝගයෙන් මේ ගමන යනවා. මේක නිකම්ම සැලැස්මක් නෙවෙයි, ක්‍රමවත් මාර්ගසිතියමක්. ඉතින් අවසාන වශයෙන් අපිට අහන්න තියෙන ලොකුම ප්‍රශ්නේ මේකයි,
මේ කඩදාසිවල තියෙන ලස්සන දැවන්ත සැලසුම් සහ බිමේ තියෙන ඇත්ත තත්වය කියන දෙක අතරේ තියෙන මේ ලොකු පරතරය පුරවන්න ශ්‍රී ලංකාවට ඇත්තටම පුළුවන් වෙයිද? මේක තමයි අපේ රටේ මීළඟ පරම්පරාවේ අනාගතය තීරණය කරන ප්‍රශ්නය.